අපි දැන් බලමු ස්ලිප් නොට් එක දාගන්නේ කොහොමද කියලා. ස්ලිප් නොට් එක කියන්නේ අපි ගෙතුමක් පටන් ගද්දී සෑම විටම මුලින්ම යොදන ගැටයට තමයි ස්ලිප් නොට් එක කියන්නේ. ඒක අපි කොයිම වෙලාවකවත් ගෙතුමකදී චේන් එකක් ස්ටිච් එකක් වශයෙන් ගණන් ගන්නෙ නෑ. අපි ගෙතුමක් පටන් ගන්න යොදන කුඩා ගැටයට තමයි ස්ලිප් නොට් එක කියලා කියන්නේ. ස්ලිප් නොට් එක 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 අය එක එක විදිහට දාගන්නවා. මම දාන විදිහ පෙන්නන්නම් ස්ලිප් නොට් එක. මේ විදිහට අල්ලගන්න විදිහට යාන් එක තියාගෙන යාන් එකට යටින් හුක් එක මේ විදිහට දානවා. මම හිතනවා පැහැදිලි ඇති කියලා. දාලා මෙහෙම එක වටයක් කරකවලා මේ විදිහට ලූප් එකක් හැදෙන විදිහට ගන්නවා. ඊට පස්සේ ආයේ මේ යාන් එක මේ විදිහට කරකවලා හුක් එකේ මේ ලූප් එක ඇතුලෙන් එළියට ගන්න. මේ බලන්න එතකොට මේ පොඩි ගැටයක් ගැහෙනවා. මේ ගැටේ මෙහෙම තද කරනවා. මේ ගැටේ මේ විදිහට අදින්න, කුඩා කරන්න, ලොකු කරන්න මෙහෙම අදින්න පුළුවන්. මේ ගැටේ හරියට දාලාද කියලා බලා ගන්න පුළුවන්. ඕනම වෙලාවක මේ ගැටේ මෙන්න මෙහෙම අදිද්දි ලෙහෙන්න ඕනේ. මේක ලෙහෙන ගැටයක්. එතකොට මේක කොයිම වෙලාවකවත් අදට ගැටයක් විදිහට වෙනම ලෙහන්න තියන්න බෑ. අදින විට ලෙහෙන ගැටයක් වෙන්න ඕනේ. මෙන්න මේ විදිහට. එහෙම තද කරනවා. මේ තියෙන්නේ ස්ලිප් නොට් එක. අපි නැවතත් ස්ලිප් නොට් එක කරලා බලමු. මේ විදිහට නූල අරගෙන නූල මේ විදිහට අල්ල ගන්නවා. මේ විදිහට එක දාලා වටයක් කරකවලා මෙහෙම කරකවලා මෙන්න මේ ඇඟිලි දෙකෙන් මේ කොටස අල්ල ගන්නවා. එහාට මෙහාට යන්නේ නැති වෙන්න. එතන නූල් කොටස් දෙකම අහු වෙන තැන. ඊට පස්සේ ආයෙ හුක් එක මෙහෙම අරගෙන නූලට යටින් හුක් එක දාලා මේ විදිහට මේ ලූප් එකෙන් ඇතුලෙන් ගන්නවා. අරගෙන දැන් මේ ඇඟිලි දෙකෙන් අර කොටස් අල්ලගත්තු කොටස් දෙක අතාරිනවා. මෙන්න මේ විදිහට ගැටේ එනවා. අපි ආයෙ බලමු. මේ විදිහට නූල අල්ලගෙන හුක් එක මේ යාන් එක යටින් දාලා මේ විදිහට කරකවලා මෙහෙම ඇදලා මේ ඇඟිලි දෙකෙන්ම මේ කොටස අල්ලගෙන තියෙන ඇඟිලි දෙකෙන්ම මෙන්න මේ නූල් කොටස් දෙකම අල්ල ගන්නවා. එහෙට මෙහෙට යන්නේ නැති වෙන්න. දැන් මෙතන පොඩි කැරකෙවිලා ලූප් එකක් හැදිලා තියෙන්නේ. ලූප් එක ඊට පස්සේ මේ ලූප් එකත් එක්ක තියෙන කොටස හුක් එක මෙහෙම අරගෙන නැවත වර්තාවක් මේ විදිහට කරකවලා අරගෙන මේ ලූප් එක ඇතුලෙන් මේ විදිහට ගන්නවා. ඒ අරගෙන මේ අල්ලගත්තු නූල අතාරිනවා. මේ විදිහට ගැටයක් දානවා. මේක ලොකු කුඩා කරන්න පුළුවන්. මෙහෙම අදින්න පුළුවන්. දැන් මේකට තමයි ස්ලිප් නොට් එක කියන්නේ. මේක මේ විදිහට ගලවන්න පුළුවන්.